ආයුබෝවන් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ මේ දවස්වල Uber, Pickme වගේ සේවාවල සාමාන්‍ය රියදුරන් මුහුණ දෙන ගැටලු ගැන. ඇත්තටම මේක හුඟක් සංකීර්ණ ප්‍රශ්නයක්. එක පැත්තකින් සමාගම් වලට ලාභ උපයන්න ඕනේ, තව පැත්තකින් රියදුරන්ට ජීවත් වෙන්න සෑහෙන ආදායමක් ඕනේ. අනිත් පැත්තෙන් පාරිභෝගිකයින්ට අඩු මිලට පහසු සේවාවක් ඕනේ. මේ හැමදේම එකට සමබර කරගන්න එක ලේසි නැහැ. සමහර වෙලාවට රියදුරන්ට ලැබෙන ගාස්තුව ඉතාම අඩුයි. ඉන්ධන මිල ඉහළ යනකොට එයාලට ඉතිරි වෙන්නේ බොහොම සුළු මුදලක්. සමහර රියදුරන් පැය ගණන් වැඩ කළත්තේ දවසට සෑහෙන ආදායමක් හොයාගන්න බැහැ. ඉතින් මේකට මොකද්ද විසඳුම? රියදුරන්ට සාධාරණ ගාස්තුවක් ලැබෙන විදියට පාරිභෝගිකයින්ටත් දැරිය හැකි මිලකට සේවාවන් ලබා දෙන්න පුළුවන් විදියට මොකද්ද කරන්න පුළුවන්? මේ ගැන අපි හැමෝම හිතන්න ඕනේ. සමහර විට රජයේ මැදිහත් වීමක් නැත්නම් සමාගම් වල ප්‍රතිපත්ති වෙනස් කිරීමක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඔයාලගේ අදහස් මොනවද මේ ගැන? කමෙන්ට් සෙක්ෂන් එකේ කියන්න. ඉතින් යාළුවනේ ස්තුතියි නදියා ස්ටුඩියෝ එකට එකතු වුණාට.